උපන්දිනයක් කියලා කියන්නේ තෑගි ලැබෙන දවසක් විතරක්ම නෙවෙයි. අහිංසක සත්තුන්ගේ බඩ පුරවලා සතුටු වෙන දවසක් කියලාත් අද මට හිතුණා. ඉතින් අද අපි යමු මගේ උපන්දිනයේ වෙනුවෙන් මම කොහොමද බලු කපුටු දාන්නේ එහෙම නැත්නම් අහිංසක බල්ලන්ට දානයක් දුන්නේ කියලා බලන්න. ඉතින් මේ වල ටික තමයි මම පාවිච්චි කරේ. මේ මුකුණු වෙන මිටි අපේ ගමේම හැදිච්ච ගමේ කඩේ තිබ්බ ලොකු මුකුණු වෙන මිටියක්. ඒ වගේම මම ලොකු සැමන් දෙකක් පාවිච්චි කරා. ඒ වගේම බටක කෑල්ලක්, ඒ වගේම තමයි නාඩු හාල් තමයි මම ගත්තේ කිලෝ 5ක් තමයි ගත්තේ. ඉතින් මේ ටික පාවිච්චි කරලා අපි උයමු එහෙනම් දාන්නේ. ඉතින් මුලින්ම මට මේ වගේ ලොකු මුට්ටියක් අපේ ගෙදර තිබුණේ නැහැ. ඉතින් මට ඒක අල්ලපු ගෙදරින් ගේන්න සිද්ධ වුණා. ගෙනල්ලා හොඳින් සෝදලා මං හාල් ටිකත් මේකට දාලා හොඳින් සෝදලා දැන් මේ ලෑස්ති වෙන්නේ හාල් ටික ලිපේ තියන්න. ඉතින් මම මේක අද එළිය ලිපේ තමයි තියාගන්නේ. මොකද අපේ එළියේ මඩුවක් තියෙන මඩුවේ තමයි මේක උයාගන්නේ. මොකද මේක ලොකු ඉඩක් ඕන නිසා ලොකු ලිපක් ඕන නිසා ගේ ඇතුළේ උයන්න අමාරු නිසා. ඉතින් ඔන්න මම අපිට උයන්න වගේම 3 පාරක් විතර හාල් ටික හොඳින් සෝදාගෙන තමයි හාල් ටික ලිපේ තියාගත්තේ. ඉතින් ඔන්න හාල් ටික දැන් ලිපේ තියාගත්තා. ඉතින් මම මේක විටින් විට බැලුවා මේ තැම්බෙනවද නැද්ද කියලා. ඊට පස්සේ අපි එළවලු ටික සුද්ධ පවිත්‍ර කරගෙන අපි මේ බත් එකටම එකතු කරගන්නවා. ඉතින් මට ඒ ටික නම් වීඩියෝ කරගන්න අමතක වෙලා තියෙනවා. ඊට පස්සේ බත් එක කොළ ටික නම් අන්තිමේට තමයි එකතු කරගන්නේ. මොකද ගොඩක් තැම්බෙන්න ඕනේ නැති නිසා. ඉස්සරවම සැමන් ටිකත් ඊට පස්සේ වට්ටක්ක ටිකත් එකතු කරගත්තා. ඊට පස්සේ ඔන්න බත් මේ විදිහට කලවම් කරන්න ඕනි නිසා ලොකු තාච්චියකට දාලා හොඳින් කලවම් කරගත්තා. මොකද යට කොටසට සමහරලාට එළවලු වැඩිලා නැති නිසා. ඊට පස්සේ ඔන්න අපි කරුවේ මෙන්න මේ කැලේ කොළ වගේකුත් කඩාගෙන ස්කූටියේ තියාගෙන දාන එක තියාගෙන අරගෙන ගියා මේ විදිහට. අපි ලොකු බේසන් දෙකකට තමයි අරගෙන ගියේ. ඉතින් මෙන්න මේ තමයි අපේ පළවෙනි දානේ බාරගත්ත කෙනා. ඉතින් අපිට හරිම සතුටුයි තුනා. යාලා ගොඩක් බඩගින්න ඉඳලා තියෙනවා කියලා පෙනුනා යාලා කන විදිහෙන්. ඉතින් ඒ කියන්නේ මම ජීවිතේ කවදාවත් මේ වගේ දානයක් දීලා නැහැ. දිනේවා දැකලා තියෙනවා, සතුටු වෙනවා දැකලා තියෙනවා. ඒ වුණාට දීලා තිබ්බේ නැහැ. මේ කොත්මලේ චෛත්‍යයට යන පාරේ තමයි අපි මේ ඉන්නේ. ඉතින් ඇත්තටම ගොඩක් සතුටු හිතුණා. ඒ කියන්නේ දානේ දෙද්දී ඒ බල්ලෝ ආසාවෙන් කන්න එද්දි ඇත්තටම ඇඬෙන්න තරම් සංවේදී වෙනවා. මොකද යාලා ගොඩක් බඩගින්න ඉන්නවා කියලා පේන නිසා. ඒ වගේම මම ගොඩක් සතුටෙන් කාලා ටිකක් හරි ඉතුරු වෙනවා දැක්කොත් ඒ සතුටේ මොකද අපි බඩ පිරෙන්නනේ යාලා කාලා තියෙන්නේ. බඩ පිරලා තමයි චුට්ටක් යාලා ඉතුරු කරන්නේ. ඒ නිසා ඉතින් සමහරවිට මදි වුණොත් එම අපි ආයෙ දැම්ම යාලට කන්න කිලෝ 5ක් අපි ඉවුවනේ. ඉතින් මේ පැත්තේ ගොඩාක්මත් බල්ලෝ නැහැ. ඒ වුණාට අපි උයපු ටික ඔක්කොම කොහොම හරි යාලට බෙදලා දුන්නා.